කියනවා මේ විජීය ප්‍රකාශනය සුළු කරන්න කියලා. සුළු කරන්න කියලා කිව්වහම අපි මේකේ අවසාන පිළිතුරක් ලබා ගන්න ඕනේ. දැන් අපි ඉගෙනගෙන තියෙනවා දැන් මෙතන අපිට තියෙනවා අඩු කරන්න තියෙනවා මෙතන වරහණක් තියෙනවා. එතකොට අපි ගණිත කර්ම අනුපිළිවෙලට අනුව මුලින්ම අපි සිද්ධ කරන්න ඕනේ මොකක්ද? වරහණ සුළු කර ගන්න ඕනේ. එහෙනම් අපි ප්‍රථමයෙන්ම මේ තියෙන වරහණ සුළු කරගමු. සාමාන්‍යයෙන් වරහණක් සුළු කරනවා කියන්නේ මොකක්ද? වරහණට ඉදිරියෙන් තියෙන පදෙන් වරහණ ඇතුලේ තියෙන හැම පදයක්ම සුළු කරන එක. මොකක්ද වරහණට ඉදිරියෙන් තියෙන්නේ ඍණ ලකුණක් විතරයි. එහෙනම් ඉදිරියෙන් තියෙන මේ ඍණ ලකුණෙන් ඇතුලේ තියෙන පද සේරම අපි ගුණ කරන්න ඕන. එහෙනම් ඍණෙන් 2x ගුණ කරාම ඍණ 2x. ඍණෙන් ඍණ ගුණ කරාම ධන වෙනවා. දැන් ලකුණු භාවිතය අපිට පුළුවන් ගුණ කිරීමේදී ඍණයි ඍණයි ගුණ කරාම ධන. එහෙනම් මෙතන ධන 3x වර්ගයක්. ඉස්සරහින් තියෙනවා 4x ඍණ 2x වර්ග. දැන් අපි මේ ප්‍රකාශය සුළු කරනකොට අපිට පුළුවන් සජාතීය පද එකතු කරන්න සහ අඩු කරන්න. සජාතීය පද කියන්නේ එක ජාතියේ පද. එහෙනම් මෙතන 4x තියෙනවා, මෙතන තියෙනවා ඍණ 2x. දෙන්නම x පද. මෙතන x ඒවා 4ක් තියෙනවා, මෙතන x ඒවා ඍණ 2ක් තියෙනවා. එහෙනම් සජාතීය පද අපිට මේ දෙන්නව සුළු කරගන්න පුළුවන්. එතකොට මෙයා ඉන්නේ ධන 4x මෙයා කියන්නේ ඍණ 2x. ලකුණ අසමානයි. අපි ඉගෙනගෙන තියෙනවා ලකුණ අසමානයි නම්. ලකුණ අසමානයි නම් අපි මොකද කරන්නේ? අපිට එකතු කරන්න බෑ අපි අඩු කරනවා. එහෙනම් 4x ගෙන් 2x අඩු කරාම 2x වෙනවා. ලකුණ පිළිතුරේ වෙන්නේ වැඩි වටිනාකමක් තියෙන ඉලක්කමේ ලකුණ තමයි පිළිතුරේ ලකුණ වෙන්නේ. එහෙනම් මෙතන 4x ධන නිසා පිළිතුර වෙන්නේ ධන. ඊට පස්සේ මේ දෙන්නත් ආයි මොකක්ද? සජාතීයයි. මෙයා x වර්ග, මෙයාත් x වර්ග. x වර්ග පද විදිහට දෙන්න සජාතීයයි. මෙයාගේ ළඟ තියෙනවා x වර්ග පද ඍණ 2ක්. මෙයාගේ ළඟ තියෙනවා x වර්ග පද ධන 3. එතකොට මොකද වෙන්නේ? ඍණ 2යි ධන 3යි. ආයෙත් ලකුණු දෙක අසමානයි. මෙයා ධන, මෙයා ඍණ. ලකුණු දෙක අසමානයි නම් අපි මොකද කරන්නේ? අපිට එකතු කරන්න බෑ. අපි අඩු කරනවා. එහෙනම් 3න් 2ක් අඩු කරාම 1යි ලකුණ වෙන්නේ වැඩි ඉලක්කම 3 හින්දා 3 ලකුණ ධන පිළිතුරේ ලකුණ වෙන්නේ එහෙනම් ධන. එතකොට අපි සාමාන්‍යයෙන් 1යි x වර්ගයේදී 1 ලියන්නේ නැහැ. x වර්ගය ලියමු. සාමාන්‍යයෙන් අපි ගණිතයේදී පිළිතුරක් ලියනකොට වැඩි බලයක් සහිත කෙනාව ඉදිරියෙන් ලියලා තියෙනවා. දැන් මෙතනදිත් ගණිතයේදී සංඛ්‍යානයේදී අපි ඉගෙනගෙන තියෙනවා මොකක්ද? පිළිතුරක් ලියනකොට අපි පිළිතුර පුළුවන් තරම් සරල කරලා ලියන. ඒ කියන්නේ මේ දෙන්නටම පොදුයි අපිට පේනවා මොකද්ද? x එකක් පොදුයි. මෙයාගේ ළඟ x වර්ගයක් තියෙනවා. මෙයාගේ ළඟ 2x තියෙනවා. එතකොට x එකක් පොදුයි. x එක එළියට ගත්තා. එතකොට මෙතන x ඒවා දෙකක් තියෙනවා නම් එක x එකක් තව ඉතුරු වෙනවා. 2x තිබුණ තැනින් 2 ඉතුරු වෙනවා. අවසානයේ සරල පිළිතුර විදිහට අපිට මේක ලියලා තියන්න පුළුවන්.